හෙලෝ කොහොමද? ඊයේ මම කොටස් දෙකකට දාපු වූල් බෑන්ඩ් එකේ ෆයිනල් රිසල්ට් එක තමයි මේ තියෙන්නේ. මේක ගොතන්න හරි ලේසි. මම ඊයේ කියලා දුන්නා වගේම මෙතන වූල් බෑන්ඩ් එකට අපි දෙපට පිරවිලි වලින් පුරවලා තියෙනවා. ඊට පස්සේ මම අලුතෙන් නූලක් එකතු කරලා තියෙනවා. ඒ නූල එකතු කරේ ස්ලිප් නොට් එකකින්. එහෙම නැත්නම් ඇදීමේ ගෙත්තමකින්. එතන ඉඳන් චේන් 10ක් ඉදිරියට ගොතලා ඒ චේන් එකේ උස හදාගන්න මම තව චේන් 3ක් ඇඩිෂනලි මේකට එකතු කරලා තියෙනවා. ඊට පස්සේ සම්පූර්ණ චේන් ගන්න 13යි. එතකොට ආපස්සට ගණන් කරොත් 4 වෙනි දන්වලට චේන් එකට නැත්නම් ඒ පුරුකට අපි දෙපට පිරවිලි ඩබල් නොට්ස් 3ක් අපි දානවා. ඒ වගේ හැම දන්වලකටම දෙපට පිරවිලි 3 ගාන ගෙතුවහම ඕගලන්ට මෙන්න මේ වගේ ලස්සනට ස්පයිරල් එකක් වගේ කැරකිච්ච ගෙත්තමක් හැදෙනවා. ඒ වගේ ගෙත්තම් මේ මුළු වටේටම දාලා තමයි මේ වූල් බෑන්ඩ් එක ගොතලා තියෙන්නේ. මේක ඔයගලන්ට කැමති පාටකින් කරන්න පුළුවන්. අපි තවත් එකක් ගත්ත එකක් තමයි මේ තියෙන්නේ. මේක අපි රත්තරන් පාට වූල් බෑන්ඩ් එකට කරලා තියෙන්නේ. රත්තරන් පාට නූලෙන්. එතකොට මේකත් ඒ වගේමයි ගොතලා තියෙන්නේ. මේකට වෙන පාට කලවම් කරලා නැහැ. මේ තියෙන්නේත් ඒ වගේම ගොතපු එකක්. තවත් ඔයාලට නිර්මාණශීලී කෙනෙක් ඉන්නවා නම් තව වැඩක් කරන්න පුළුවන්. මෙන්න මේ කෙලවරට චූටි ගෙත්තම් මල් ටිකක් හැම එකටම එකතු කරොත් එහෙම තවත් වැඩි අලංකාරයක් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට කස්ටමයිස් කරලා මේ වගේ වූල් ගොතලා ලස්සන නිර්මාණ කරලා මුදලක් හොයාගන්නත් පුළුවන්. හරි එහෙනම් ආයෙත් දවසක තවත් ලස්සන නිර්මාණයකින් එන්නම්. ගිහිල්ලා එන්නම්.